සුබ දවසක් ඔයාලට. ඉතින් The Eurofam Diaries YouTube channel එකට ආදරෙන් ඔයගලඟ පිළිගන්නවා. ඉතින් මේක ඇත්තටම මම වීඩියෝ කරපු පරණ වීඩියෝ එකක්. ඒත් මම හිතුවා මේක ඇත්තටම මේක හෙල්ල වෙනවත් වැඩි. නමුත් මම හිතුවා මේක ඕගොල්ලොම බලන්න ඕනේ කියලා. මොකද මේක ඉතාම ලස්සන වීඩියෝ එකක්. ස්විට්සර්ලන්තයේ අපි බලන්නම යන්න ඕනි තැනක් තමයි ආරස්ලෝස්ට් කියන්නේ. ඒක ඇත්තටම ගොඩාක් පැරණි වටිනාකමක් තියෙන ලස්සන ඒක ගඟක් වගේ එකක් සහ ඒක නිකන් බිම් ගෙවල් වගේ ලස්සනට යන පාර ලී වලින් හදලා ලස්සන පාලමක් වගේ ගඟ පැත්තකින් හදලා හරිම ලස්සනයි. ඕගොල්ලන්ට පේනවනේ කොච්චර ලස්සනද කියලා මේ කඳු වටපිටාව මේ කාර් එකේ යන නිසා මේක මං ඇත්තටම ගොඩාක් කලින් වීඩියෝ කරපු එකක්. නමුත් මම හිතුවා ඇත්තටම මේක ඔයගොල්ලෝ බලන්න ඕනේ කියලා. බලන්නකො ලස්සන ඇත්තටම සුරංගනා කතාවක මේ සුරංගනා නගරයකට යනවා වගේ. ඉන්ටර්ලකන් කියන පැත්තට තමයි මේ අපි යන්නේ. ඇත්තටම මේ ආරස්ලෝස් කියන්නේ ඊටාම ඓතිහාසික වටිනාකමක් තියෙන 19 වෙනි සතවර්ෂයේදී හොයාගත්ත දෙයක් කියලා තමයි කියන්නේ. මේක අයිස් යුගයට අයිති එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මෙහි ඉතින් ඇත්තටම යන තැන S2 සනසන දර්ශන තමයි තියෙන්නේ. පරිසරය ඒ වගේම ගහ කොළ වැල් මේ ඇත්තටම හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. ඉතින් මේක පොඩ්ඩක් හෙල වෙනවා මේ වීඩියෝ එක. ඒක ගණන් ගන්නවතු පොඩ්ඩක් බලන්න කියලා මම කියනවා. මොකද ඊට වඩා මේකේ තියෙන දේ ඊටම වැදගත්. ඇත්තටම මේක මේ ගොඩක්ම ප්‍රසිද්ධයි. මොකද මෙතන යන පාර සහ මේ ඉන්ටර්ලකන් කියන ප්‍රදේශය ගොඩාක් ජනප්‍රියයි සංචාරකයන් අතර ස්විට්සර්ලන්තයේ. මේක ගොඩක්ම මේ තියෙන්නේ ඒ ආරස්ලෝස්ට් කියන තැන මේ තියෙන්නේ ඒ ගඟ. මේක අපි ඇත්තටම බිංගයක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් 1888 දී තමයි මේක ඇත්තටම හොයාගෙන තියෙන්නේ. මං දන්න විදිහට ඒ කියන්නේ මම ගොඩාක්ම මේක ඉතිහාසය ඇත්තටම දන්නේ. මොකද මමත් එච්චරම මේක ගැන දන්නේ නැහැ. නමුත් මම මේකට දෙතුන් පාරක්ම බලන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට යුද්ධමය සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා. ඒ කාලේ යුද්ධ කරනකොට ඒව හා සම්බන්ධ ඒ කියන්නේ ඒගොල්ලන් හැංගිලා ඉන්න වගේ පාවිච්චි කරා කියලා කියනවා. මේ බලන්න මේක ඇත්තටම මේකේ අද්දි හරිම ලස්සනයි. ඒක නිකන් අමුතුම හැඟීමක් තමයි අපිට ඇති වෙන්නේ. අමුතුම ෆීලිං එකක්. ඇත්තටම මේ ලංකාවෙත් ඇත්තටම මේ වගේ ලස්සන තැන් තියෙනවා. නමුත් මේ වගේ හදන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. නැත්තම් අපේ ලංකාවෙත් ගොඩාක් ලස්සන තැන් තියෙනවා මේ වගේ. ඉතින් මේ හරියේ දියැලක් තියෙනවා. ඒක තමයි ආතර් කොනන් ඩොයිලිගේ ෂර්ලොක් හෝම්ස්ගේ පොතේ. ඒ කියන්නේ ෂර්ලොක් හෝම්ස් වැටිලා මැරුණා කියන දියැලක් මේ ළඟ තමයි තියෙන්නේ. ඒක රයිෂන්බක් ෆෝල්ස් හරි ඒ වගේ නමක් තමයි ඒකට කියන්නේ. ඉතින් ඒකත් එක්ක මෙතන තවත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොකද සංචාරකයන්ගේ පොඩි ළමයින්ට ඒතර ඊට අමතරව මේකේ උඩටම අපිට ඇත්තටම මේ යන්න පුළුවන් කෝච්චිය. ඒක වෙනම මේ එකක්. ඒක ඇත්තටම ඊට වඩා ඇත්තටම මම කැමති වුණා මෙහෙම ඇවිදගෙන යන්න. මේකේ කොහොමත් විනාඩි 45ක් වගේ යනවා මේකේ සම්පූර්ණයෙන්ම ඇවිදගෙන යන්න. ඉතින් මේකේ යනකොට ගොඩක් දුරට අපි පරිස්සමින් යන්න ඕනේ. මොකද හැබැයි මේ ආරක්ෂිත වැටවල් ඔක්කොම ගහලා තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම ඉතින් මේක ඉතාම ලස්සනයි. බලන හැමෝටම මේක ඇත්තටම අපිට වෙනම වයිබ් එකක්. වෙනම එකක් මේක ඇත්තටම. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ ආරස්ලෝස්ට් කියලා තමයි මෙතෙන්ට කියන්නේ. මේක ගොඩක්ම හැන්දෑවට ඒ වගේම අර නිකන් චිත්‍රපටික දර්ශනයක් වගේ ඇත්තටම හැන්දෑවට බලාකුළුත් එක්ක මෙතන වෙනම ලස්සනක් තියෙන්නේ. මේක ඉතින් අපි ඇවිදගෙන ගියා මෙහෙම යද්දී ගොඩක්ම මෙතන තියෙන ඇත්තටම අර ෆිල්ම් එක වගේ මේ එකක් තියෙන. ඇත්තටම මේක වතුර නිකන් නිල් පාටක් නෙමෙයි සුදු පාටක් නෙමෙයි නිකන් අමුතුම පාටක් තියෙන්නේ. වතුර නම් ඇත්තටම පැහැදිලි. උඩින් ඇල්ප්ස් කඳු වලින් තමයි මේ වතුර ගලාගෙන ඉන්නේ. ඉතින් මේක කිලෝමීටර 1.4ක් විතර දිගයි කියලා තමයි කියන්නේ. ලොකු මේව එකක් නැහැ. නමුත් මීටර් 200ක් විතර උසක් තියෙනවා. ඒ වගේම මේක නිකන් වෙනස් වෙලා තියෙන ඇත්තටම හරි ස්වභාවික සම්පත් පාවිච්චි කරලා මේක හදලා තියෙන නිසා තමයි ඒකේ අමුතුම ලස්සනක් තියෙන්නේ.
මේක නිකන් අර ඒකට ඒකේ අදි මේ ලී වලින් තමයි මේ පාලම ගහලා තියෙන්නේ. ඒ කියන්නේ පවුලේ අයට උනත් හැමෝටම යන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ගොඩක්ම මේකේ තියෙනවා මේ ඒ කියන්නේ අපිට කෝච්චිය යනවා නම් තැන් දෙකක් තියෙනවා මෙතන බහින්න දැන් තැන් දෙකක් හදලා තියෙනවා. එකක් තමයි මොකද්ද ආරස්ලෝස්ට් ඕස්ට් කියන එකයි වෙස්ට් කියන එකයි. ඉතින් මේකේ හැම උඩට යන්න පුළුවන් මේක දිගේම. ඉතින් මේ දෙපැත්තෙම තියෙන ගල්. ඉතින් මේකේ අර පේනවනේ වලාකුළු වල ලස්සන හවසට ඒකේ තියෙන මේ ඒ වලාකුළු රත්තරන් පාටයි. ඉතින් ඒ ගඟත් එක්ක ඒකේ අමුතුම ලස්සනක් ඇත්තටම තියෙනවා. ඉතින් ඔහොම අංක බලන්න මේ තියෙන්නේ ලස්සනට මේ තියෙන්නේ මේ අපේ පුතා එයාට හරිම ආසයි පොඩි කාලේ තමයි මෙතනට ගියේ. ඉතින් මේ තියෙන්නේ ලේක් බ්‍රියන්ස් කියන එක. ලේක් බ්‍රියන්ස් කියන එක තමයි මේ වතුර මාර නිල් පාටයි පුදුම නිල් පාටක්. ඒක ඇත්තටම S2 පින් කළ දෙන ඒ වගේ ලස්සන එකක් බලන්න. ඉතින් ඒ අනකොට ඒක හම්බුනේ ඇත්තටම මම මේ වීඩියෝ එක එඩිට් කරද්දී එතෙන්ට ඒක වැටිලා. ඉතින් මේ තියෙන්නේ මේ ආරස්ලෝස්ට් එක උඩට ගියාම එතන නිකන් රෙස්ටොරන්ට් එකක් වගේ තියෙනවා. මේ තියෙන එහා පැත්ත පේන විදිහ ඇත්තටම අර හයිඩිගේ ගමට ගියා වගේ තමයි. මම හිතනවා ඔයගොල්ලෝ හයිඩි කියන කාටුන් එක බලලා ඇති කියලා. ඉතින් මේ ඔක්කොම ස්වභාවික දේවල් වලින් ස්වභාවික ගල් ඒ සියලු දේවල් වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ තියෙන අර මං කියපු බ්‍රියන්ස් සේ කියලා මෙහි කියන්නේ. මෙහි වැවට කියන්නේ සේ කියලා. එතකොට මේ බ්‍රියන්ස් වල තියෙන ඒ කියන්නේ වැවක් තමයි මේක. මේකේ බෝට්ටු යනවා, ඒ කියන්නේ ක්‍රූස් ඒ වගේ ඒවා යනවා. එතකොට කට්ටිය මේකේ ගොඩක් දුරට මේ පේනවනේ මේ ඒගොල්ලෝ මේ එක දේවල් කරනවා. ඉතින් අර උඩට හයිකින් වලටත් මෙතන එහා පැත්තේ යනවා. ඊට අමතරව මේක ඇත්තටම මාර නිල් පාටක් S2කට හරිම ආසයි දකිද්දි. මේ ඒකේ මට කියන්න දෙන්නේ මම මේ වගේ වතුර මේ වගේ නිල් පාට වතුර එකක් මම කලින් නම් ඇත්තටම දැකලා නැහැ. මේ ඒක ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඇයි කියලා මේ නිල් පාට මෙච්චර වතුර. මේවා මං හිතන්නේ ඇත්තටම ඉතා පිරිසිදු වතුර මේ ඒ කියන්නේ ඔය හිමදිය වෙලා ඒ වගේ එන ඒවා වෙන්න ඇති සමහර විට. මටත් ඒ ගැන ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් ඇත්තටම ලස්සනයි ළමයි මේක බලද්දි මාරම ඒ කියන්නේ අපි මේ මං ස්විට්සර්ලන්තේ ඉන්න නිසා නෙමෙයි මේ කොහේ ගියත් S2කට ලස්සන දර්ශන තමයි දකින්න තියෙන්නේ. ඇත්තටම පිරිසිදු ලස්සන සියලු දේවල් ඒ කියන්නේ ගස් කොළන් S2කට හැමතිස්සෙම අර පරිසරයත් එක්ක මුහු වෙච්ච දේවල් තමයි මෙහි තියෙන්නේ. ඉතින් thank you ඕගොල්ලන්ට. ගිහින් එන්නම්.